2026 නව අධ්‍යයන වසර වෙනුවෙන් විද්‍යා විෂයේ නවමානයන් සොයන දරුවන්ගේ අසමසම විද්‍යා වැඩබිම පසුගිය වසරවල 100% ප්‍රතිඵල සමගින් ෆිසිකල් ක්ලාසස් රාගම ලංකාවම ආවරණය කරමින් ඔන්ලයින් සූම් තාක්ෂණය ඔස්සේ නව පන්ති ආරම්භය දෙසැම්බර් මුල් සතියේ සිට සීලම පන්ති රෙකෝඩින් ඔබ වෙත ලබා දේ. මෙහෙයවීම භාග්‍යා ජයසේකර. වැඩි විස්තර සඳහා 071 60 45 189 070 101 11 99 හය ශ්‍රේණිය විද්‍යාව 2026 නව අධ්‍යයන වසර වෙනුවෙන් නව බඳවා ගැනීම ආරම්භුණා. නව මොඩියුල ක්‍රමයේ යටතේ අනාගත වැඩ ලෝකයට අවැසි නිපුණතා වලින් යුත් සිසු පරපුරක් බිහි කිරීම වෙනුවෙන් පසුගිය වසරවල 100% ප්‍රතිඵල සමගින් විතිමත්ව හරවත්ව ගොඩනැගෙන විද්‍යා සන්නාමය ෆිසිකල් ක්ලාසස් රාගම ලංකාවම ආවරණය කරමින් ඔන්ලයින් ස්තූම් තාක්ෂණය ඔස්සේ නව පන්ති ආරම්භය දෙසැම්බර් 9 වනදා සිට සිළුම පන්ති රෙකෝඩින් ලබා දේ. මෙහෙයවීම විෂයමාලා වෙනස් වීම පිළිබඳ පුහුණුවලක් වසර 29ක් රජයේ පාසලක විද්‍යා ආචාර්ය භාග්‍යා ජයසේකර. පුතේ දැන් මේ ඔයගොල්ලෝ නිශ්ශබ්ද වෙන්න ඔය කතා නවත්තන්න මේ ටික හොඳට අහගන්න. හරි එහෙනම් අපි මෙතෙක් කතා කරපු ටික පොඩ්ඩක් කෙටියෙන්ම දැන් අද ගොඩක් මම විස්තර කරන්නේ නැහැ. ඒ අතපසු වෙච්ච කොටස් තියෙනවා නම් පුතේ නැවත ඔයගොල්ලෝ රෙකෝඩින් ඉල්ලගෙන ඒවා බලන්න. හරිද? එතකොට එහෙම කරගෙන ඒ ටික සම්පූර්ණ කරගන්න ඕන. දැන් සමහර අයට පන්තියෙන්න බැරි වුණාම ඒ ළමයිගේ පුදුම උනන්දුවක් ඒ පාඩම කරගන්න මේ රෙකෝඩින් ඉල්ලගෙන. නමුත් සමහර අයට මම බලෙන් හරියි. ඒ ඇරලත් බලන්න. මම දෙමව්පියවම දැනුවත් කරන්න ඕනේ ඒකයි විශේෂයෙන්ම ඔයගලන්ට එක පාඩමක්වත් මිස් වෙන්න බෑ. මොකද මේ ජීවයේ රසායනික පදනම අපි කතා කරනකොට ජීවී දේහ ගොඩනැගිලා තියෙන මූලික කාබනික සංයෝග 4ක් තමයි කතා කරන්නේ. ඒවට අපි ජෛව අණු කියලා කියනවා. ඒතර මොනවද මේ ජෛව අණු වෙන්නේ? කාබෝහයිඩ්‍රේට, ප්‍රෝටීන, ලිපිඩ, නියුක්ලික් අම්ල. ඒතර මේ වෙනකොට අපි ජෛව අණු දෙකක් සම්පූර්ණයෙන්ම කතා කරලා අවසానයි. ඒ තමයි කාබෝහයිඩ්‍රේට සහ ප්‍රෝටීන. එවනම් අද අපි තවත් ජෛව අණුවක් ගැන කතා කරමු. ඒ ලිපිඩ ගැන. හරිද? එතකොට මේ ඒකකයේ පුතේ අපි මේ ජෛව අණු වල නැත්තම් කාබනික සංයෝගවල මූලික වශයෙන් ලක්ෂණ කතා කරනවා. කාබනික සංයෝගවල ලක්ෂණ, රසායනික ලක්ෂණ. මොනවද හැදිලා තියෙන මූලද්‍රව්‍ය කියන එක, ඒ වගේම ඒ මූලද්‍රව්‍ය වල සංයුතිය, ඒ කියන්නේ මූලද්‍රව්‍ය අතර අනුපාත තියෙනවා නම් ඒවා, රසායනික කියන්නේ අණුක සූත්‍ර, ඒ වගේම භෞතික ලක්ෂණ විදියට ජලයේ දිය වෙනවද නැද්ද, ඊළඟට ස්වභාවය කැට වශයෙන් තියෙනවද කියන එක, ඊළඟට ඒවයි රසය ගැන එහෙම අපි කතා කළා නේද? එමන අපි ලිපිඩ ගැන අපි කතා කළොත් මුලින්ම අපි ලිපිඩ වල මේ මූලද්‍රව්‍ය සංයුතිය කිව්වොත් ලිපිඩ හැදිලා තියෙන්නේ මූලද්‍රව්‍ය 3කින් පමණයි. ඒ තමයි කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන් CHO. එතකොට මේ මූලද්‍රව්‍ය තුනෙන් සමන්විත වෙනවා මේ ලිපිඩ කියන ජෛව අණු. ඒ වගේම මේ හයිඩ්‍රජන් සහ ඔක්සිජන් අතර අනුපාතය ගැනත් අපි කියනවා. මොකද අපි කාබෝහයිඩ්‍රේට වල විශේෂම ලක්ෂණයක් තමයි
හයිඩ්‍රජන් සහ ඔක්සිජන් අතර අනුපාතය කීයද? 2:1යි. හැබැයි ලිපිඩ වල ඒ අනුපාතය 2:1ට වඩා වැඩි අගයක් ගන්න. ලිපිඩ වල හයිඩ්‍රජන් සහ ඔක්සිජන් අතර අනුපාතය 2:1ට වඩා වැඩි අගයක් ගන්න. ඒක රසායනික ලක්ෂණ. ඒක මතක තියාගන්න. ඊළඟට ඔයගොල්ලෝ කාබෝහයිඩ්‍රේට් යටතේ මොනොසැකරයිඩ් ජලයේ දිය වෙනවා, ඩයිසැකරයිඩ් ජලයේ දිය වෙනවා කියලා ඉගෙන ගන්න. නමුත් පුතේ ලිපිඩ කිසිම ලිපිඩයක් ජලයේ දිය වෙන්නේ නැහැ. ඒවා දිය වෙන්නේ කාබනික ද්‍රාවක නැත්තම් මේ අපි කිව්වොත් එම මේ කාබනික සංයෝග වලින් හැදිලා තියෙන. ඒ ද්‍රාවක වල තමයි ලිපිඩ දිය වෙන්නේ. ජලයේ දිය වෙන්නේ නැහැ. හරිද? එතකොට ප්‍රධාන ලක්ෂණ ටික තමයි අපි කිව්වේ. මේ ලිපිඩ අපිට නැවත වර්ග කරන්න පුළුවන්. දැන් ඔයගොල්ලෝ දන්නවා. දැන් පොල් තෙල් කියන්නේත් ලිපිඩයක්. ඊළඟට අපි මාගරින් බටර් කියලා ගත්තොත් ඒවත් ලිපිඩ. නමුත් ඔයාලා දන්නවා කාමර උෂ්ණත්වයේදී මේ බටර් නැත්තම් මාගරින් තියෙන්නේ ඝන විදිහට. පොල් තෙල් තියෙන්නේ ද්‍රව විදිහට. එතකොට අපි ගත්තොත් කාමර උෂ්ණත්වයේ ඝන වශයෙන් පවතින ලිපිඩ වලට කියනවා මේදය කියලා. ද්‍රව තත්ත්වයේ තියෙන ලිපිඩ වලට කියනවා තෙල් කියලා. ඒතකොට තව වැදගත්ම දෙයක් තමයි අපි මේ හැම මූලික කාබනික සංයෝගයකම නැත්තම් ජෛව අණුවකම තැනුම් මේකක ගැන කතා කරා. කාබෝහයිඩ්‍රේට් වල තැනුම් මේකකය වෙන්නේ මොනවද? කාබෝහයිඩ්‍රේට් වල තැනුම් මේකකය මොනොසැකරයිඩ්. very good පාඩම් කළා නේද? ප්‍රෝටීන වල තැනුම් මේකකය වෙනවා ඇමයිනෝ අම්ල. එහෙනම් ලිපිඩ වල තැනුම් මේකකය වෙන්නේ ග්ලිසරෝල් සහ මේද අම්ල. මොනවද? ග්ලිසරෝල් සහ මේද අම්ල. එහෙමනම් මූලද්‍රව්‍ය මොනවද? ඒවා අතර අනුපාතයන් මොනවද? ඊළඟට ජලයේ දිය වෙනවද නැද්ද කියන එක, තැනුම් මේකකය, ඊළඟට අපි ඒවා කොහොමද වර්ග කරන්නේ කියන එක තමයි ඔය කතා කළේ. හරිද? එතකොට ග්ලිසරෝල් සහ මේද අම්ල වලින් තමයි ලිපිඩයක් හැදෙන්නේ. එතකොට මේ මේද අම්ලත් නැවත වර්ග කරනවා. ඒ කියන්නේ ලිපිඩ වල අඩංගු එක සංඝටකයක් තමයි. තැනුම් මේකකයේ තියෙන එක සංඝටකයක් තමයි මේද අම්ල කියලා කියන්නේ. ඒතර මේද අම්ලත් වර්ග දෙකක් තියෙනවා. ඒතර මේ මේද අම්ල වල උපරිම හයිඩ්‍රජන් සංඛ්‍යාව බැඳිලා තියෙනවා නම් සංතෘප්ත මේද අම්ල කියලා කියනවා. උපරිම හයිඩ්‍රජන් පරමාණු ගාන බැඳිලා නැත්නම් අසන්තෘප්ත මේද අම්ල කියලා කියනවා. ඉතින් මේ උපරිම හයිඩ්‍රජන් බැඳිලා තියෙනවද නැද්ද කියන එක කියන්නේ ඒකේ තියෙන බන්ධන ස්වභාවය අනුව. ඉතින් ඒක පැහැදිලි කරන්න දැන් මට බෑ. මොකද ඔයගොල්ලෝ 8 වෙනි ඒකකේ 8ත් 9 වගේ. ඒ කියන්නේ මේ දෙවෙනි වාරේ තමයි බන්ධන පාඩම ඉගෙන ගන්න. ඉතින් බන්ධන පාඩමේදී ඔයගොල්ලෝ ඉගෙන ගන්නවා මේ කාබන් පරමාණු අතර තියෙනවා බන්ධන වර්ග 3ක්. Hello. Oh, කියන්න. ඔව් කියන්න. හරි. මම පන්තියට එනවා කියන්න කෝල් මග කියන්න. ඒ තරම් උනන් තමයි. මොකද? ඉලුෂන් නේද? නමත් කවුද? මේ පුතේ මේ ඔයගලගේ මේ පොඩි ළමයි විදියට හැසිරෙන්න එපා. දැන් මොන්ටිසෝරි 1 2 ප්‍රයිමරි වයසේ නෙමෙයිනේ ඔයගොල්ලෝ. තේරුණාද? grade 10 නම් ඒ grade 10 වයසට ගැලපෙන විදියට ඉන්න පන්තිය.
අර මේ පැන්සලෙන් එන්න පෑනෙන් එන්න කිකේ මේ පොඩි ළමයි වගේ නඩු කියන්න ලෑස්ති වෙන්න එපා. දෙන්නටම දෙන්න. හරි දැන් අහගන්න. මේ අනවශ්‍ය දේවල් කියන්න එපා. පුතේ මේ පන්තියේ ළමයි ඕව අහන්න එනව නෙමෙයිනේ. ඔයගොල්ලෝ මේ වැඩෝ වෙන්න එපා ඕවා කිය. ලොකු කමක් කියලා හිතන්නේ. දැන් අහගන්න. එතකොට මේ බන්ධන කාබන් පරමාණු අතර තියෙන බන්ධන වර්ග තුනක් තියෙනවා. ඒක බන්ධන, ද්විත්ව බන්ධන සහ ත්‍රිත්ව බන්ධන කියන. ඒතර ඒක බන්ධන විතරක් තියෙනවා නම් උපරිම හයිඩ්‍රජන් පරමාණු ගාන බැඳිලායි තියෙන්නේ. මේ ද්විත්ව බන්ධන සහ ත්‍රිත්ව බන්ධන කියන ඒවා තියෙනවා නම් තවත් හයිඩ්‍රජන් පරමාණු බැඳෙන්න පුළුවන්. ඒ බන්ධන කතන්දරේ වැඩි ඔලුවට ගන්න එපා පුතේ. ද්විත්ව බන්ධන ත්‍රිත්ව බන්ධන තියෙන ඒවට කියනවා අපි අසන්තෘප්ත මේදාම්ල කියලා. ද්විත්ව බන්ධන ත්‍රිත්ව බන්ධන නැති ඒවට කියනවා සංතෘප්ත මේදාම්ල කියලා. ඉතින් මේදාම්ල ඒ විදිහට වර්ග කරනවා. මොකද මේදාම්ලයක් කියන්නේ ලිපිඩ වල තැනුම් මේකකයේ කොටසක්. ලිපිඩ හැදිලා තියෙන්නේ ග්ලිසරෝල් සහ මේදාම්ල වල. එතකොට ඒ මේදාම්ල අපි වර්ග කරන්නේ අර බැඳිලා තියෙන හයිඩ්‍රජන් පරමාණු අණු. කියන්නේ උපරිම වශයෙන් බැඳිලා තියෙනවා නම් සංතෘප්තයි. උපරිමව බැඳිලා නැත්නම් අසන්තෘප්තයි කියලා කියන්නේ. එතකොට ලිපිඩ කියන්නේ පුතේ ගොඩාක් මේ අපි ගත්තොත් මේ ශක්ති අහගන්න අපේ දේහයේ ශක්තිය නිපදවන්න වැදගත් වෙන ආහාර ප්‍රභේදය. ඒ කියන්නේ විශාල ශක්ති ප්‍රමාණයක් නිපද වෙනවා ලිපිඩ වැය කරලා. එතකොට අපි කියනවා ශක්ති ප්‍රභවයක් වෙනවා අපේ ඇඟ තුල. ශක්ති ප්‍රභවයක් ලෙස ක්‍රියා කරනවා ලිපිඩ. ඔය හොඳට ෆැට් එක තියන අයට හොඳ හයි හත්තිය තියෙනවනේ නේද? කාලා තෙලේ කාලා විසේ කියන්නේ ඒකනේ නේද? කෝපා. හරි. හරි. තම තමන් ගැන බලා ගන්නකො අනික් අය ගැන බලන්න යන්න ඕනේ. එතකොට පුතේ මේ ලිපිඩ වල වැදගත්කම අපි ගත්තොත් ශක්ති ප්‍රභවයක් ලෙස ක්‍රියා කරන. ඒ වගේම දැන් අපි ලිපිඩ ගැන මෙහෙම කිව්වට ප්‍රධාන ශක්ති ප්‍රභවය වෙන්නේ අපේ දේහය තුල කාබෝහයිඩ්‍රේට්. ග්ලූකෝස් තමයි වැය වෙන්නේ ශක්තිය නිපදවන. මේ ග්ලූකෝස් ඉවර වුණාම තමයි ලිපිඩ යෙදෙන්නේ. දැන් ගොඩාක් මහත කෙනෙක් නැත්තම් අර කියන්නේ තරබාරු කෙනෙක් දිගු කාලයක් ආහාර නොගෙන හිටියත් එයාට ලොකු බලපෑමක් නැහැ. මොකද එයාගේ අර තැම්පත් වෙලා තියෙන මේදේ වැය කරලා එයා ශක්තිය නිපදව ගන්න. ඊට පස්සේ එයා වැහැරෙන්න ගන්න. මේ සමට යටින් තැම්පත් වෙලා තියෙන මේද තට්ටුව වැය වෙනකොට එයා වැහැරෙන්න ගන්න. ඒ කියන්නේ ශක්ති ප්‍රභවයක් විදියට අර මේදය ක්‍රියා කරන නිසා. ඊළඟට අනෙක් එක තමයි ජීවී දේහවල ව්‍යුහ හදන. ඔයාලට මම ප්‍රෝටීන යටතේ කිව්වා මේ සෛලයක් වටේ තියෙන පටලයට කියන්නේ අපි සෛල පටලය කියලා. ඔය සෛල පටලයේ ප්‍රධාන සංඝටක දෙකක් තියෙනවා. ප්‍රෝටීන සහ ෆොස්ෆොලිපිඩ කියන ද්‍රව්‍ය. එතන පුතේ ලිපිඩ පොඩ්ඩක් වෙනස්. ෆොස්ෆොලිපිඩ. ඇයි එහෙම කියන්නේ? දැන් ඔයාලා ඉගෙන ගත්තනේ ලිපිඩ වල තියෙන්නේ කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන් විතර. හැබැයි ෆොස්ෆොලිපිඩ වල ෆොස්ෆරස් තියෙනවා. ඒකයි ඒකට ෆොස්ෆොලිපිඩ කියලා කියන්නේ. තේරුණාද? හරි. එහෙමනම් දැන් අපි ලිපිඩ වල වැදගත්කම් දෙකක් කිව්වා. ශක්ති මේ ප්‍රභවයක් ලෙස ක්‍රියා කරනවා. ඊළඟට ජීවීන්ගේ ව්‍යුහමය සංඝටකයක් වෙන්න. උදාහරණය සෛල පටලේ. ඊළඟට පුතේ මේ ඔයාලා දන්නවා දැන් සතුන් ගත්තොත් දේහ උෂ්ණත්වය අනුව අපි කාණ්ඩ දෙකකට දාන. ඒ කාණ්ඩ දෙක තමයි දේහ උෂ්ණත්වයේ නියතය සහ දේහ උෂ්ණත්වයේ නියත නොවන අය. දේහ උෂ්ණත්වයේ නියත වන අයට අපි කියනවා අචල තාපීන් කියලා. එතකොට කොහොමද මේ දේහ උෂ්ණත්වය නියතව තියාගන්න? ඒ සඳහා උදව් වෙනවා ඒ සතුන්ගේ සමට යටින් තියෙන මේද තට්ටුව. අපි ඒකට කියන්නේ අපේ දැන් මේ සමට යටින් තියෙන මේද තට්ටුව අදස්චර්මීය මේදය කියලා කියනවා. එතකොට මේ මේදය තාප පරිවාරක ද්‍රව්‍යයක්. ඒ කියන්නේ
මේදය හරහා තාපය ගමන් කරන්නේ නැහැ. එතකොට අපේ දේහය තුල මේ තාපය රඳව ගන්න මේද තට්ටුව උදව් වෙනවා. අපි දේහ උෂ්ණත්වයේ යාමනයේදී මේ දේ උදව් වෙන්නේ ඒ විදිහට. තව මොනාටද? මේ දේ කෘත්‍යයන් දැන් මේ අපේ දේහයේ තියෙන වැදගත්ම අභ්‍යන්තර ඉන්ද්‍රියන් කීපයක් තියෙනවා. වැදගත්ම එකක් තමයි අපේ හෘදය. ඊළඟට අපේ පෙනහැලි. ඊළඟට අපේ වකුගඩු. හරිද? ඔන්න ඔය අවයව තුනෙන් එකක් හරි අපේ රෝගී වුණොත් අපිට ජීවත් වෙන්න අමාරුයි. තේරුණාද? හෘදය. ඒක නිසා මේ හෘදය පෙනහැලි වකුගඩු මේ අවයව ආරක්ෂා කරගන්න ලිපිඩ උදව් වෙනවා. මේ අවයව වටා තියෙනවා මේ ලිපිඩ ආවරණය. හෘදය වටා තියෙනවා, පෙනහැලි වටා තියෙනවා, වකුගඩු වටා තියෙනවා. එතකොට ඒ ලිපිඩ ආවරණය නිසා කම්පන අවශෝෂණය කිරීමක් වෙනවා. කම්පන වලින් මේ අවයව වලට වන හානි වළක්ව ගන්න පුළුවන්. තව මොනවද? දැන් අපේ පුතේ මේ දේහේ අපේ යම් යම් කාය කර්මීය ක්‍රියාවලීන් තියෙනවා. අපේ දේහේ යම් යම් ක්‍රියාකාරීත්වයන් තියෙනවා. ඒවා යාමනය කරන රසායන ද්‍රව්‍ය අපේ දේහය තුලම නිපද වෙනවා. අපේ වර්ධනයේ යාමනය කරන රසායන ද්‍රව්‍ය නිපද වෙනවා. ඒවා හරියට නිපද වුණොත් තමයි දේහ වර්ධනය නිසි ආකාරයෙන් සිද්ධ වෙන්නේ. තේරුණා? ඒ වගේම අපේ මේ ප්‍රජනක පද්ධතිය මත බලපාන රසායනික ද්‍රව්‍ය තියෙනවා. අපි මේ ඔක්කොමඩම පොදුවේ කියන්නේ හෝමෝන කියලා. හැබැයි ඕගොල්ලෝ ඉගෙන ගත්තා මේ හෝමෝන වලින් සමහර හෝමෝන ප්‍රෝටීන වෙනවා. උදාහරණයකට කියලා දුන්නනේ මම ප්‍රෝටීන යටතේ. කියන්න බලන්න ප්‍රෝටීනමය හෝමෝන කීපයක්. ඉන්සියුලින්, ග්ලූකගන්, වර්ධක හෝමෝන. එහෙමනම් මේ හෝමෝන ලෙස ක්‍රියා කරන ලිපිඩක් තියෙනවා. කියන්න බලන්න එවැනි හෝමෝන වලට උදාහරණ. ඒ හෝමෝන බලපාන්නේ පුතේ අපේ ප්‍රජනක පද්ධතිය මත. ඒතර ස්ත්‍රී ප්‍රජනක පද්ධතිය මත බලපාන හෝමෝන දෙකක් තියෙනවා. ඊස්ට්‍රජන් සහ ප්‍රොජෙස්ටෙරෝන් කියලා. ඔගොල්ලෝ ඉගෙන ගන්නවා පුතේ මේ ඔයගලන්ගේ තියෙනවනේ පුතේ මේ ජීවයේ අඛණ්ඩතාවය කියලා ඒකකයක් දෙවෙනි වාරේ. එතෙන්දි මේ හෝමෝන බලපෑම යටතේ සිදුවන ස්ත්‍රීන්ගේ චක්‍රීය ක්‍රියාවලියක් ඔයාලා ඉගෙන ගන්න. ඒ තමයි ආර්තවය. ඒතර මේ ආර්තවයට බලපාන ප්‍රධාන හෝමෝන දෙක තමයි ඊස්ට්‍රජන් සහ ප්‍රොජෙස්ටෙරෝන්. එතකොට ඒවා ලිපිඩ වලටයි අයිති වෙන්නේ. එහෙනම් සමහර ලිපිඩ හෝමෝන ලෙස ක්‍රියා කරනවා. ඒකත් වැදගත්. ඒ වගේම පුරුෂ ප්‍රජනක පද්ධතිය මත බලපාන හෝමෝනයක් තියෙනවා. ඒ තමයි ටෙස්ටෙස්ටෙරෝන්. ඒතකොට ඒක පුරුෂයින්ගේ මේ යම් යම් ක්‍රියාවලීන් පාලනය කරන ඔය ශුක්‍රාණු නිපදවීම, ඒවා පරිණත වීම, ඊළඟට පිරිමි දරුවන් ඔය වැඩි විය පැමිණුනාම ඒගොල්ලන්ගේ ඔය ශාරීරික වෙනස්කම් ඇති වෙන්නේ ඒ හෝමෝනේ බලපෑම නිසා. හරිද? හරි මම ඒක අවශ්‍ය කාලෙදි කියලා දෙන්නම්. තාම ඕගොල්ලෝ සමහර දරුවෝ තාම වැඩි විය පැමිණිලා නැහැ. ඒක පේනවා. හරිද? මේ ඒව ගැන හොයලා බලන්න ඕනේ. ඒවා හෝමෝනමය බලපෑම යටතේ නිසි කාලෙදි වෙයි. නේද? දැන් එහෙමනම් පුතේ අපි ලිපිඩ ගැන ගොඩක් දේවල් කතා කරා. තව වැදගත්කම් තියනවද ලිපිඩවල? හරි එහෙමනම් අපි ලිපිඩවල ලක්ෂණ ටික කතා කරලා ලිපිඩ වර්ග කරලා වැදගත්කම පොඩ්ඩක් සටහන් කරගමු. එහෙනම් ලියා ගන්නකෝ මාතෘකාව ලිපිඩ. කරන්න එපා.
මේ පේලියේ ඉන්න අය බොහෝම සංසුන්ව ඉන්න ඕන. අනික අයත් එහෙම තමයි. ලිපිඩ ලියන්න කාබන් තරුවක් දාලා ලියන්න. කාබන් හයිඩ්‍රජන් ඔක්සිජන්. එච්චරයි. ඔව් ලිපිඩ වල අඩංගු මූලද්‍රව්‍ය. අඩංගු වේ කාබන් හයිඩ්‍රජන් ඔක්සිජන්. කාබන් හයිඩ්‍රජන් ඔක්සිජන් අඩංගු වේ. චමිදු කියවන්න එපා. අහගන්නවා. ඔයාගේ සතිය ආවේ නෑ නේද? ඔව් ආවේ නෑ. ආවේ නැති. කොයාගේ නෝට් එක සම්පූර්ණද? ඒක තමයි කියන්න පුතේ. ඔයගොල්ලෝ එහෙම මෙහෙන් ඒක සම්පූර්ණ කරගන්න ඕන. කොමිටර මන් දැම්මේ නැද්ද? එනේ මන් දානවා. ඉතින් විදිහ දැම්මේ නැද්ද? කොමිටරක් දැම්මා. ඊළඟ ලිපිඩ අණුවක පුතේ ලක්ෂණ 1.1 ලියන්න. ලිපිඩ අණුවක ඇති ලිපිඩ අණුවක ඇති මේ ඔයා නෙමෙයිද? මන් දන්නේ තෝ දීලා තියෙන නම්බරය තමයි. ඔයා දෙයාගේ නම්බරේ දාන්න. ඒ ඔයාලා මුල් කරන්න එපා පුතේ ඈ. ලිපිඩ අණුවක අහගන්න හයිඩ්‍රජන් ඔක්සිජන් අනුපාතය මෙහෙමයි ලියන්නේ H අණු O අනුපාතය 2:1ට වඩා 2 අණු 1ට වඩා H/O අනුපාතය නේද? H අණු O අනුපාතය 2 අණු 1ට වඩා වැඩි වේ. කාබෝහයිඩ්‍රේට් වල නම් සමාන වෙනවා කිව්වනේ. ලිපිඩ වල මොකද වෙන්නේ? අනුපාතය වැඩි වේ. වැඩි වේ. ඒක අගයක් කියන්න බෑ පුතේ. එක ලිපිඩ වල වෙනස් නේ. පොදු අගයක් නේ. ඊළඟ තරුව ග්ලිසරෝල් හා ග්ලිසරෝල් සහ මේද අම්ල ග්ලිසරෝල් සහ මේද අම්ල වලින් සෑදේ. ග්ලිසරෝල් සහ මේද අම්ල වලින් සෑදේ. මේ දෙන ලක්ෂණ ටික පුතේ කරුණු 4-5ක් නෙමන් දෙන්නේ. ඒවා අනිවාර්යෙන් පාඩම් කරගන්න ඕන. මූලද්‍රව්‍ය සංයුතිය, ඒවා අතර අනුපාතයන්, ඊළඟට තැනුම් ඒකකය, ඊළඟට ජලයේ දිය වෙනවද නැද්ද කියන එක නේද? ඊළඟ තරුව දාලා ලියන්න. ජලයේ අද්‍රාව්‍ය වන අතර කාබනික ද්‍රාවකවල දියවේ. කාබනික ද්‍රාවකවල දියවේ. අපි ලිපිඩයක් හැදෙන විදිහ පොඩ්ඩක් මෙහෙම ලියමු. ග්ලිසරෝල්
දාන මේද අම්ල දැන් පුතේ කාබෝහයිඩ්‍රේට් වල එක තැනුම් මේකකයයි තිබුණේ ඒ මොනොසැකරයිඩ් ප්‍රෝටීන වල එක තැනුම් මේකකයයි ඒ ඇමයිනෝ අම්ල නමුත් ලිපිඩ වල තැනුම් මේකක දෙකක් තියෙනවා ග්ලිසරෝල් සහ මේදම් එකතු වෙලා හැදෙනවා මොනවද ලිපිඩ ග්ලිසරෝල් සහ මේදාම්ල එකතු වෙලා ජලාණුවක් පිට කරමින් සෑදෙන කාබනික සංයෝගය තමයි ලිපිඩ කියලා කියන්නේ. තේරුණාද? මේදාම්ල නිශ්ශබ්දව ලියන්න පුතේ. Eu acho que minha linda de letras. හරි දැන් ලියන්න පුතේ කෙටි මාතෘකාවක් ලිපිඩ වල වැදගත්කම ලිපිඩ වල වැදගත්කම අපි වැදගත්කම් කීපයක් කතා කළා දැන් ඒකට අමතරව තවත් මේ ශාකවල සහ සතුන්ගේ ජලය සංරක්ෂණයටත් ලිපිඩ වැදගත් වෙනවා ඒක කොහොමද වෙන්නේ ලිපිඩ කියන්නේ ජල පරිවාරකයක් ලිපිඩ හරහා ජලය පිට වෙන්නේ නැහැ මේ සමහර ශාක පත්‍ර වලින් ජලය පිටවීම වළක්වනවා ඒ ශාක පත්‍රවල කියුටින් කියන ලිපිඩේ තිබීමෙන් කියුටින් කියන්නේ ලිපිඩයක් ඔයගොල්ලන්ට ඒ ශාක පත්‍ර ඇල්ලුවාම දැනෙනවා ඒ වගේම සමහර සතුන්ගේ යම් යම් දේහ කොටස් වල ලිපිඩ තියෙනවා ඒ ලිපිඩ කියන්නේ ඉටි වගේ ද්‍රව්‍ය එතකොට ඔය කෘමි සතුන්ගේ සැකිල්ලේ තියෙනවා ඒ වගේ ද්‍රව්‍ය ඊළඟට ඔයගොල්ලෝ අර කුරුළු පිහාටු වල එහෙම දැකලා ඇති නිකන් වැක්ස් එකක් වගේ තියෙන්නේ නේද ඉටි එතකොට ඒ ඉටි වලිනුත් ජලය පිට වෙන්නේ නැහැ එතකොට ඒ සතුන්ට ජල සංරක්ෂණය සඳහා ශාක වලට පත්‍ර වලින් ජලය පිටවීම වළක්වලා ජල සංරක්ෂණයට උදව් වෙනවා මේ ලිපිඩ කියන ද්‍රව්‍ය. එhmenan දැන් අපි ඒ කියපු වැදගත්කම් ඔක්කොම ටික එක යට එක ලියා ගන්න ඕනේ. පළවෙනි එක ශක්ති ප්‍රභවයක් ලෙස ලිපිඩ වල පළවෙනි වැදගත්කම ශක්ති ප්‍රභවයක් ලෙස ඊළඟ වැදගත්කම ඊළඟ තරුව ව්‍යුහාත්මක දේහේ කොටස් හදනවා නම් ව්‍යුහාත්මකයි ව්‍යුහාත්මක සංඝටක සඳහා ඒ සඳහා වැදගත් වන ලිපිඩ දෙකකට උදාහරණ ව්‍යුහාත්මක සංඝටක සඳහා කියන එකේ උදාහරණ ලියන්න ෆොස්ෆොලිපිඩ දැන් මන් තියෙන තැන් පවා කිව්වා
ෆොස්ෆොලිපිඩ තියෙන්නේ සෛල පටලේ. ඒ වගේම කොලෙස්ටරෝල් තියෙන්නේ සෛල පටලේ. ඉතින් වැඩිපුර තිබ්බාම ගිහිල්ලා රුධිර නාලවල තැම්පත් වෙන. ඒක වෙනම කතන්දර. ඒක ව්‍යුහාත්මක සංඝටකයක් නෙමෙයි. ඒ වැඩිපුර තිබ්බාම වෙන දේ තමයි කොලෙස්ටරෝල්. උදාහරණ දෙක ලියා ගන්න පුතේ. ව්‍යුහාත්මක ලිපිඩ. ව්‍යුහාත්මක ලිපිඩ දෙකකට උදාහරණ මේ. 3 තව තියෙනවා ඉතින් දෙකක් මතක තියාගන්න. ඔයාලට දාලා තියෙන ටික විතරයි ඔයගොල්ලෝ දැනගන්න. අමතර දැනුම. ඊළඟට ජල සංරක්ෂණය සඳහා ජල සංරක්ෂණය සඳහා ජල සංරක්ෂණය සඳහා ශාකවල නම් ජල සංරක්ෂණය QT ඔව් උදාහරණ ශාකවල ජල සංරක්ෂණයට QT තියෙන තැන මතක තියාගන්න පත්‍රවල ඊළඟට සත්ත්ව දේහ තුල ඉටි තියෙනවා කෘමී සතුන්ගේ සැකිල්ලේ ජලයේ පිට වෙන්නේ විහාරටනේ විහාරෙත් තියෙනවා ඊළඟ දේහ උෂ්ණත්ව යාමනය දේහ උෂ්ණත්ව යාමනය ඒතර ඒකට වැදගත් වෙන මේදයට අපි කියන්නේ අදස් චර්මීය මේදේ ඔය ඒක එක එක්කෙනාගේ තියෙන ඝනකමානුව සිහින් සිරුරක් තියෙනවා මහත සිරුරක් තරබාරු සිරුරක් ඉන්නේ එහෙම හරිද ඒතර අදස් චර්මීය මේද තට්ටුවේ තමයි දේහ උෂ්ණත්ව යාමනයට වැදගත් වෙන්නේ එතන ලියන්න අදස් චර්මීය මේදය ඒ දේහ උෂ්ණත්ව යාමනයේ යටතේ ලියන්න අදස් තරුවෝනෙත් නෑ අදස් චර්මීය මේදය තාප පරිවාරකයක් ලෙස තාප පරිවාරකයක් ලෙස අදස් චර්මීය මේදය තාප පරිවාරකයක් ලෙස ඊළඟ වැදගත්කම ඒකේ මොකද නෑ පුතේ නෑ ඊළඟ වැදගත්කම ලිපිඩවල වැදගත්කම. ඒත් අපි මේ වැදගත්කම යටතේ තව පොඩ්ඩක් විස්තර කරනවා ඒකයි. ලියන්න අභ්‍යන්තර ඉන්ද්‍රියවල ආරක්ෂාව සඳහා අභ්‍යන්තර ඉන්ද්‍රියවල ආරක්ෂාව සඳහා ඒක යටතේත් අපි කො මොනවද දැන් ඔයගොල්ලෝ පාඩම් කරනකොට මොනවද මේ අභ්‍යන්තර ඉන්ද්‍රිය ඒවැ කොහෙද තියෙන්නේ ඒවැ මොනවද කරන්නේ දැනගන්න එපා නේද එතකොට හෘදය ඒ මේ කියන්නේ කරුණ යටතේ ලියන්න හෘදය උදාහරණ කියලා දැම්මත් කමන්නේ හෘදය පෙනහැලි නෑ එකමද හෘදය පෙනහැලි වකුගඩු වැනි ඉන්ද්‍රිය වටා ඇති ඒ ඉන්ද්‍රියන් ආවරණය කරමින් තියෙනවා මේද ස්තරයක්
ඉන්ද්‍රිය වටා ඇති මේද ලියාච්චට කියන්න. හෘදය වකුගඩු පෙනහැලි වැනි ඉන්ද්‍රිය වටා ඇති මේද ස්තරය මගින් කම්පන අවශෝෂණය කරයි. කම්පන දැන් අපි වැටුනොත් එම ලොකු පැටීමක් මේ ඇතුලේ තියෙන අභ්‍යන්තර අවයව කම්පන වලට ලක් වෙනවා. ඒවා සමහර අර විශේෂයෙන් ලොකු උසක ඉඳලා වැටුනොත් එම මොලේ කම්පණය වීමක් වෙනවා. අභ්‍යන්තර ඉන්ද්‍රියනොත් එහෙම ඒවා කම්පණය වෙනවා. එතකොට ඒවා අවශෝෂණය කරගන්නවා මේවා වටේ තියෙන මේද ස්තරය මග. කම්පන අවශෝෂණය කරයි. හරි. ඊළඟ වැදගත්කම ඇතැම් හෝමෝන ඊළඟ වැදගත්කම් 6යි වැඩිය නැහැ. ඇතැම් හෝමෝන සංශ්ලේෂණය සඳහා අපි ඒකට උදාහරණ ලියමු. මොනවද මේ ලිපිඩ කාණ්ඩයට අයිති හෝමෝන? ඊස්ට්‍රජන්, ප්‍රොජෙස්ටෙරෝන්, උදාහරණ टेस्टोस्टेरोन, टेस्टोस्टेरोन, තව හෝමෝන කාණ්ඩයක් තියෙනවා පුතේ ලිපිඩ යටතට වැටෙන. අපි ඒවට කියන්නේ කෝටිසෝල් කියලා. දැන් ඔය අපිට පීඩාකාරී අවස්ථාවක අපි බය වුණාම නේද? හරියට විභාගයකට සූදානම් වෙලා ගියේ නැත්තම් ශ්‍රාවය වෙන්නේ කෝටිසෝල් තමයි. ඊට පස්සේ දාඩිය දානවා. හරිද? වෙවුලන්න ගන්නවා, තොලකට වේලෙනවා. නේ? ඉතින් මැරෙන්නේ බය වුණා වෙන්නේ. කෝටිසෝල් ශ්‍රාවය වැඩි කරගන්න එපා හරියට විභාග වලට සූදානම් වෙන්න. සමහර ළමයි ගොඩක් කරන්නේ මේ සීතල වෙනවා. හරිද? විභාගවලදී අනේ මේ තමයි ලිපිඩ කාණ්ඩයට අයත් හෝමෝන. මේ මුලින් තියෙන තුනම ප්‍රජනක පද්ධතිය මත බලපානේ. මේ කෝටිසෝල් මම අර ඔයගොල්ලන්ට කියලා දුන්නා. නමුත් ඔයගොල්ලන් ඔය නම විතරනේ තියෙන්නේ ඔයගොල්ලන්ගේ අච්චුපතේ. කෝටිසෝල් කියන්නේ මේ හෝමෝන කාණ්ඩය කියන කියලා. හරි. එහෙමනම් පුතේ දැන් අපි ලිපිඩ වල ලක්ෂණ කතා කරා, වැදගත්කම කතා කරා. ඊළඟට අපි ලිපිඩ වර්ග කළා නේද? ඒ කොහොමද? කාමර උෂ්ණත්වයේ ඝන නම් මේදය. අනුමි කාමර උෂ්ණත්වයේ ද්‍රව තත්ත්වයේ තියෙනවා නම් මොනවද? පොල් තෙල්. ඔව් නිකම්ම තෙල් තමයි මම උදාහරණේ පෙන්වුවේ පොල් තෙල් කියලා. හරිද? එහෙමනම් ලිපිඩ කාණ්ඩ දෙක බෙදන්න. ඈඩ් කළා බෙදාන පුතේ දෙපැත්තේ පොඩ්ඩක් වගන්තියක් කියා ගන්න ඕන. දෙකට ඒ රූලක් දැම්ද?
කම්මැලි වෙන්න එපා. උන්ගෙනි පේලියට ආවා කියලා කියවන්න පර්මිෂන් නැහැ. චමිනි මොනවද කොයි වෙලේ ත්‍රිපස්සේ ආරෙන්නේ? හරි. මෙතන ලියන්න පුතේ කාමර උෂ්ණත්වයේදී නේදය කියන්නේ කාමර උෂ්ණත්වයේදී ඝන ලෙස පවතී. කාමර උෂ්ණත්වයේදී ඝන ලෙස පවතී. මොන උෂ්ණත්වයේදී කියවෙන්නේ? මොකක්ද? කාමර උෂ්ණත්වයේ ඝන වෙනවා නම් ද්‍රව උෂ්ණත්වයේ ක්ලාසේ මොනවා වෙන්න? බිය වෙනවා. ඊළඟට තෙල් කාමර උෂ්ණත්වයේදී තෙල් පැත්ත තමයි. කාමර උෂ්ණත්වයේදී ද්‍රව ලෙස පවතී. හරි. ඊළඟට පුතේ මේද අම්ල බෙදන්න. මේද අම්ල මේද අම්ල අපි වර්ග කළා සංතෘප්ත සහ අසන්තෘප්ත මේද අම්ල කියලා. හරිද? ඉන්නකො පුතේ පොඩ්ඩක් නිශ්ශබ්දව. වචනයක් කියන්න බෑ. ආය අනෙක් පැත්තට අහනවා. නෙමෙයි ඉස්සෙල්ලා අහගෙන ඉන්න. අපි දැන් යන්නේ මේද අම්ල වර්ග කරන්න. ඒ තමයි සංතෘප්ත මේද අම්ල. අනෙක් ආකාරය අසන්තෘප්ත මේද අම්ල. අර කාබන් අතර තියෙන බන්ධන අණුවනේ අපි එමෙ කිව්වේ. එතකොට අසන්තෘප්ත මේද අම්ලවල ද්විත්ව සහ ත්‍රිත්ව බන්ධන තියෙන නිසා තව දුරටත් හයිඩ්‍රජන් බැඳෙන්න පුළුවන්. උපරිමව හයිඩ්‍රජන් බැඳිලා නැහැ. උපරිමව හයිඩ්‍රජන් බැඳිලා තියෙන සංතෘප්තයේ. ඔව් මේ වගේ හඳුන්වන්න ඕනේ. මෙහෙම දාන්න.
මේ පුතේ ඔතන චුට්ටු චුට්ටු එහාට වෙන්න පාර මේ සම්මිත දෙන්න මාත් සංතෘප්ත මේදාම්ලයක් හඳුන්වන්න පුතේ උපරිම हाइड्रोजन परमाणु संख्याव उपरिम हाइड्रोजन संकेत दान हाइड्रोजन वलට H कैपिटल H उपरिम हाइड्रोजन परमाणु संख्याव कार्बन परमाणु वट බැඳී ඇත उपरिम हाइड्रोजन परमाणु संख्याවක් कार्बन परमाणुවට බැඳී ඇත ඒ කියන්නේ අර බන්ධන දෙවර්ගයේ නේ අර බන්ධන කිව් ද්විත්ව සහ ත්‍රිත්ව ඒකටම ලියන්න මෙතනටම ද්විත්ව හා ත්‍රිත්ව බන්ධන නොපවතී संतृप्त में देट माइलियन द्वित्व डबल बॉन्ड අපි බන්ධන පාඩමේදී මේවා හොඳට විස්තර කරනවා ද්විත්ව හා ත්‍රිත්ව බන්ධන ද්විත්ව හා ත්‍රිත්ව බන්ධන නොපවතී හරි එතකොට අසන්තෘප්ත මේද පැත්තේ ලියන්න එක් එක් කාබන් පරමාණුවකට අසන්තෘප්ත එක් එක් කාබන් පරමාණුවකට කාබන් පරමාණුවට हाइड्रोजन परमाणु संख्याවක් हाइड्रोजन परमाणु संख्याවක් බැඳී නොපවතී එනම් ඒකට මේකට බන්ධන ගැන කියන්න එපා එනම් ද්විත්ව හා ත්‍රිත්ව බන්ධන එනම් ද්විත්ව හා ත්‍රිත්ව බන්ධන ත්‍රිත්ව බන්ධන පවතී දැන් ඔච්චර තමයි පුතේ ලිපිඩ ගැන අපි කතා කරන්නේ ලිපිඩ ලොකු වර්ග කිරීමක් නේ අපි ගොඩාක් විස්තර කතා කළේ කාබෝහයිඩ්‍රේට් ගැන කාබෝහයිඩ්‍රේට් කාණ්ඩ 3ක් යටතේ වර්ග කරලා එක එක කාණ්ඩය ගැන වෙන වෙනම කිව්වා නේද ඊළඟට අපි කතා කරන්නේ අහගන්න ඊළඟ ජෛව අණු පවතින්නේ අපේ දේහයේ මේ සෛලවල න්‍යෂ්ටිය කියන කොටස ඒ කියන්නේ පුතේ මේ ජෛවාණු ප්‍රධාන වශයෙන් අපිට වැදගත් වෙනවා අපේ ප්‍රවේණි තොරතුරු ගබඩා කරන්න ඒ ප්‍රවේණි තොරතුරු කියලා කියන්නේ
දැන් මේ දෙමව්පියන්ගේ දරුවන්ට උරුම වෙන ලක්ෂණ තියෙන. ඔය උරුම වෙලා තියෙන ලක්ෂණ ඒවට අපි කියන්නේ ආවේනික ලක්ෂණ කියලා. එතකොට දෙමව්පියන්ගෙන් මේ ආවේනික ලක්ෂණ දරුවන්ට ගමන් කරන්නේ මේ ජෛව අණු ඔස්සේ. ඒ ජෛව අණු කාණ්ඩයට අපි කියන්නේ නියුක්ලික් අම්ල කියලා. නියුක්ලික් අම්ල අපි ඉස්සෙල්ලාම මේ නියුක්ලික් අම්ල වල න්‍යෂ්ටික අම්ල කියලාත් කියනවා පුතේ. නියුක්ලික් ඇසිඩ්, නියුක්ලික් අම්ල, න්‍යෂ්ටික අම්ල ඔය නම් කියන. එතකොට ඒවා අපි ලක්ෂණ කතා කරොත් මුලින්ම අපි මූල ද්‍රව්‍ය සංයුතිය කතා කරමු. ඒ තමයි කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන්, නයිට්‍රජන්, phosphorus. CHONP. ඒ කියන්නේ phosphorus කියන මූලද්‍රව්‍ය තියෙන එකම ජෛව අණුව තමයි මොකක්ද? නියුක්ලික් අම්ල කියන්නේ. එහෙනම් නයිට්‍රජන් තියෙන ජෛව අණු දෙකක් නම් කරන්න. නයිට්‍රජන්. නයිට්‍රජන් තියෙන ඒවා. ප්‍රෝටීන සහ නියුක්ලික් අම්ල. ඔයා ගෙදරදී ওই වචනේ කියලා ප්‍රැක්ටිස් කරන්නකෝ අමාරුම නම්. හරිද? ඔන්න මූලද්‍රව්‍ය සංයුතිය කිව්වා. ඊළඟට පුතේ තැනුම් ඒකකයට කියන්නේ නියුක්ලියෝටයිඩය කියලා. නියුක්ලියෝටයිඩය. ඉතින් මෙතෙන්දී දැන් ලිපිඩ හැදෙනකොට වගේ නෙමෙයි. දැන් ලිපිඩයක් හැදෙන්නේ ග්ලිසරෝල් සහ මේද අම්ලයක් එකතු වෙලා. ලිපිඩ හැදෙනකොට වගේ නෙමෙයි නියුක්ලියෝටයිඩ රාශියක් මෙම රේඛීයව බැඳෙනවා. දාමයක් විදියට බැඳිලා හැදෙනවා නියුක්ලික් අම්ල. අපි කියනවා නියුක්ලියෝටයිඩ වල රේඛීය බහු අවයවිකයක් තමයි නියුක්ලික් අම්ල කියලා කියන්නේ. බහු අවයවික කියලා කියන්නේ සරල තැනුම් ඒකක රාශියක් එකතු වෙලා හැදෙන සංකීර්ණ අණුවකට. එතකොට බහු අවයවික වෙනවා මේ නියුක්ලික් අම්ල. බහු අවයවික වෙනවා ප්‍රෝටීන. ඒ වගේම පුතේ කාබෝහයිඩ්‍රේට් වලිනුත් බහු අවයවික වෙනවා එකම එක කාණ්ඩයක්. මොකක්ද? ඔව් ෂෙනුකි කියන්න බලන්න මොකක්ද? මොනොසැකරයිඩ් කියන්නේ එකයි. ඒකක අණු එකයි. ඩයිසැකරයිඩ් කියන්නේ ඒකක අණු දෙකයි. එහෙනම් මොන වර්ගයද? පොලිසැකරයිඩ්. පොලිසැකරයිඩ්. හරිද? ඊළඟට අපි නියුක්ලික් අම්ල වල වැදගත් ලක්ෂණ ගත්තොත් මේ දැන් මම කිව්වා ප්‍රවේණිකව වැදගත් වෙන ජෛව අණු වර්ගය. ඒතර තැනුම් ඒකකය නියුක්ලියෝටයිඩය නම් අත තියාගෙන ඉන්න බෑ. ඇයි ඒක කරන්නේ? ඒක කරන්නේ ආව. තැනුම් ඒකකය නියුක්ලියෝටයිඩය. ඒතර ඒකෙත් සංඝටක තුනක් තියෙනවා. මේ බලන්න. නියුක්ලියෝටයිඩයක් මම දැන් බෝඩ් එකේ අඳින්න. නියුක්ලියෝටයිඩයක සංඝටක තුනක් තියෙනවා. පළවෙනි සංඝටකය මම අකුරු තුනක් දැන් සංඝටක තුන හඳුනගමු. මේ තියෙන්නේ පුතේ අහගන්න. නියුක්ලියෝටයිඩ් එක තියෙන මේ කාණ්ඩයට කියන්නේ අපි පෙන්ටෝසීනි කාණ්ඩය. මොකද්ද? පෙන්ටෝසීනි කාණ්ඩය. ඊළඟට මේ තියෙන්නේ ෆොස්ෆේට් කාණ්ඩය. සුගර් නිසායි මෙතන S දැම්මේ. ඊට ඒ සීනි වර්ගයේ නම පෙන්ටෝස්. මෙහෙමයි පුතේ ඔයගොල්ලෝ දැන් ඉගෙන ගත්තානේ මොනොසැකරයිඩ් ගැන.
හරිද? ඒ මොනොසැකරයිඩ් තවදුරටත් වර්ග කරන. ඒවා තියෙන්නේ A level biology වල. කාබන් පරමාණු ගාන අනුව වර්ග වේ. කාබන් පරමාණු 3යි නම් ට්‍රයෝස්, 4යි නම් ටෙට්‍රෝස්, 5යි නම් පෙන්ටෝස්. හරිද? එතකොට මේකේ 5ක් තියෙන හින්දායි මෙයා පෙන්ටෝසීනි කියලා කියන්නේ. ඊළඟට මේ තියෙන්නේ නයිට්‍රජනීය භස්මය. නයිට්‍රජනීය භස්මය. භස්මයට අපි කියන්නේ බේස්. ඒ හින්දායි B දැන්. මේ අකුරු තුන දැම්මේ තේරුමක් ඇතුව. එහෙනම් නියුක්ලියෝටයිඩයේ සංඝටක තුන අපි දැන් නම් කරමු. ඒ තමයි පෙන්ටෝසීනි කාණ්ඩය, ෆොස්ෆේට් කාණ්ඩය, නයිට්‍රජනීය භස්ම කාණ්ඩය. ඒතර මේ කොටස් තුනම එකතු වුණාම තමයි නියුක්ලියෝටයිඩයක් හැදෙන්නේ. මේ වගේ නියුක්ලියෝටයිඩ දහස් ගාණක් මෙහෙම එක් රේඛාවක් විදියට රේඛීයව බැඳිලා හැදෙනවා. මොනවාද? නියුක්ලික් අම්ල. එහෙම හැදෙන නියුක්ලික් අම්ලත් වර්ග දෙකක් තියෙනවා. ඒ තමයි DNA සහ RNA. අපි කෙටියෙන් මේ නම් කියන. ඒව පුතේ විභාගෙට ලියන්නත් පුළුවන්. සමහර කෙටි යෙදුම් තියෙනවා විභාගෙට බාරගන්නේ නැහැ. නමුත් DNA සහ RNA කියලා ඔයගලන්ට ලියන්න පුළුවන්. හරිද? DNA කියන්නේ කෙටියෙන් අපි ඩිऑක්සිරයිබෝ නියුක්ලික් අම්ලයට, RNA කියලා කියන්නේ රයිබෝ නියුක්ලික් අම්ලයට. එහෙමනම් පුතේ නියුක්ලික් අම්ල වර්ග දෙකක් තියෙනවා නම් ඒ වර්ග දෙක හදන තැනුම් මේකකත් වර්ග දෙකක් තියෙනවා. එහෙනම් ලිසදිට කියන්න පුළුවන්ද ඒ තැනුම් මේකක වර්ග දෙක? DNA වල තැනුම් මේකක. දැන් පොදු තැනුම් මේකකයේ නියුක්ලියෝටයිඩය. එහෙනම් DNA වලට අදාළව කියන්න ඩිऑක්සිරයිබෝ නියුක්ලියෝටයිඩය. එහෙනම් DNA වල ඒක නෙමෙයි තැනුම් මේකක. මොකක්ද කිව්වේ? DNA වල තැනුම් මේකකය ඩිऑක්සිරයිබෝ නියුක්ලියෝටයිඩ්. එහෙනම් RNA වල තැනුම් මේකකය මොකක්ද? රයිබෝ නියුක්ලියෝටයිඩ්. මේවා එච්චර අමාරු නෑ පුතේ. පොඩ්ඩක් ඔයගොල්ලෝ මේ අලුත් දැන් මේ grade 10 වල තියෙන සමහර විෂය කොටස් ඕගොල්ලෝ 6 9 කොහෙත්ම ඉගෙනගෙන නැහැ. ඒ වගේ කොටසක් තමයි මේ. තේරුණාද? දැන් නැති ඉගෙනගත්ත පාඩනුත් ඉදිරියට එනවා. ඔය ධ්වනිය, තාපය, ආලෝකය, ඒවා විදුතය, ඒවා ඉගෙනගත්ත පාඩම්. මේ කැවිලා පුතේ රසායන විද්‍යාවටත් සම්බන්ධයි. ඒකනේ ඒකකයේ ජීවයේ රසායනික පදනම කියන්නේ. තේරුණාද? ඒතර ඔයාලා දන්නවද මේ දැන් ඔය මේ ජීව විද්‍යාව කරනවා නම් ඒ ලෙවල් වල දෙවෙනි ඒකකයේ ජීව විද්‍යාව විෂයේ ජීවයේ රසායනික පදනම. ඒ තව කොටසක් එකතු වෙනවා රසායනික පදනම හා සෛලීය පදනම කියලා. ඉතින් මේ බේසික් ටික හොඳට අහගන්න ඉගෙන ගන්න. මොකද ඔයාලා දැන් ඕම හිටියට grade 10 අන්තිම වගේ වෙනකොට තමන් හිතා ගන්නවා මොනවාද තමන් A level වලට කරන්න කියලා. ඒක නිසා මුල ඉඳලම හරියට සයන්ස් ටික කරගෙන යන්න. ඔයගොල්ලෝ බයෝ සයන්ස් කරා. ඒ වගේම මැත්ස් නැත්නම් ගණිත විෂය ධාරාව කරා. සයන්ස් ටික තියෙන්න ඕනේ. ඇයි ඔයගොල්ලෝ මැත්ස් ළමයිනුයි බයෝ ළමයිනුයි පොදු විෂයන් දෙකක් කරනවා. ඒ තමයි රසායන විද්‍යාවයි භෞතික විද්‍යාවයි. ඒතර රසායන විද්‍යාවේ භෞතික විද්‍යාවේ මූලික ටික තමයි මේ O level science වල කරන්නේ. මේක හරියට බැරුව මැත්ස් කරන්න ගිහිල්ලා නේද? මැත්ස් කරන්න ගිහිල්ලා කෙමිස්ට්‍රි ෆිසික්ස් හරියට කරගන්න බැරි වෙයි. තේරුණාද? ඒකයි මම කියන්නේ දැන් සමහර ළමයි ඒ අදහස් දෙන අපෝ මම මැත්ස් කරන්නේ. ඒත් සයන්ස් ටික අතාරින්න. කොහොමද අනෙක් සබ්ජෙක්ට් එක කරන්නේ? නේ? හරි.
මුකුත් කරන්නේ නැති අය වෙනුවෙන් නෙමෙයි පුතේ මම මේ කතා කරන්නේ. හරි යම් ඉලක්කයක් ඉදිරි දැක්මක් තියෙන්න ඕනේ හරියට වැඩ කරන දරුවෙක්. නිකන් උහේ ඉබේ ඉගෙන මේ නිකන් විභාගات ඉගෙන ගන්න අවශ්‍ය නැහැ. මොන හරි Tamanට තියෙන්න ඕනේ. සයන්ස් කරන්නම ඕනේ මම මේ කියන්නේ. නේද? හරි. ලියන්න පුතේම නම් මාතෘකාව නියුක්ලික් අම්ල. Nucleic aml. Red pen. Liane. Carbon, hydrogen, oxygen, nitrogen, phosphorus. CHONP. යන මූල ද්‍රව්‍ය ශබ්ද ලියා ගන්න. යන මූල ද්‍රව්‍ය අඩංගු වේ. දැන් මේවා පුතේ මූල ද්‍රව්‍ය සංකේතනේ. මේවා සංකේත වලින් ලියුවට කමක් නැහැ. විභාගෙදි මෙහෙම ලියන්න පුළුවන්. ඒකයි මම සංකේත වලින්ම දුන්නේ. ඊළඟ තරුව නියුක්ලියෝටයිඩය. නියුක්ලියෝටයිඩය. නියුක්ලියෝටයිඩය නම් නියුක්ලියෝටයිඩය නම් තැනුම් ඒකකයෙන් නියුක්ලියෝටයිඩය නම් මූලද්‍රව්‍ය වලින් සම්බන්ධ මූලද්‍රව්‍ය අඩංගු වේ. මූලද්‍රව්‍ය අඩංගු न्यूक्लियोटाइड नाम तनु මේකකයෙන් සෑදේ. ඊළඟ රේඛීය බහු අවයවික. රේඛීය බහු අවයවික. රේඛීය බහු අවයවික වේ. ඊළඟ බහු අවයවික රේඛීය බහු අවයවික වේ. තුන්වෙනි ලක්ෂණය කිව්වේ රේඛීය බහු අවයවික වේ. ඊළඟ ප්‍රවේණිකව ප්‍රවේණිකයි කියන්නේ පුතේ පරම්පරාවෙන් පරම්පරාවට යන. ප්‍රවේණිකව වැදගත් වන ප්‍රවේණිකව වැදගත් වන ජෛවීය. ජෛවීය කියන්නේ ජීවී දේහ තුල අඩංගු වන. කෙටි කරලා කියන්නේ ජෛවීය මහා අණුවේ. මහා අණු ඒ කියන්නේ තැනුම් එකක ගොඩක් එකතු වෙලා හැදෙන හිඳයි මහා අණු කියලා කියන්නේ. ඊළඟ මහා අණු වේ. වේ කියලා full stop. ඊළඟ නියුක්ලියෝටයිඩයක සංඝටක තුනකි.
නයිට්‍රජනීය භස්මය නියුක්ලියෝටයිඩයක සංඝටක තුනකි. නයිට්‍රජනීය භස්මය පළවෙනි එක නයිට්‍රජනීය භස්මය B. දෙක පෙන්ටෝසීනි ඊළඟට ෆොස්ෆේට් කාණ්ඩය සංඝටක තුන ලිව්වට පස්සේ මේක ඇඳ ගන්න. නියුක්ලියෝටයිඩයක ව්‍යුහය. නියුක්ලියෝටයිඩයක් කිව්වනේ දැන් අඳින්න කියලා. සිර ඔන්ලයින් ඉන්නකෝ ඇවිල්ලා හරි දැන් අපි නියුක්ලික් අම්ල වර්ග දෙකක් තියෙනවා කිව්වා. ඒ ඔයාලා දැනගන්න ඕනේ මේ නියුක්ලික් අම්ල ආකාර දෙකෙන් කෙරෙන කාර්යයන් මොනවද කියලා. ඒක තැනිලා ඒ කියන්නේ හැදිලා තියෙන තැනුම් ඒකකයයි කෘත්‍යයයි දැනගත්තාම ඇති. අවසාන වශයෙන් අපි නියුක්ලික් අම්ල වල පොදු කාර්යභාරය කතා කරාම නියුක්ලික් අම්ල ඉවරයි. හරිද? විනාඩි 35 ඔස්සේ පෙන්නන
හරි. එහෙමනම් ලියන්න නියුක්ලික් අම්ල නෑ තරුවක් දාන්න. නියුක්ලික් අම්ල මේක වැරදි පුතේ. මේක මෙහෙම මේක එන්න ඕනි කෙලින්ම. මම නමලනේ. නියුක්ලික් අම්ල ප්‍රධාන ආකාර පුතේ මම මේ අඳිනකොට මේවා ඇවිල්ලා රසායනික ව්‍යුහ ඒවා හරියට අඳින්න. මම මෙන්න මේ තැනුම එකක අඳිනකොට මේක මෙන්න එක රේඛාවක් ඇඳලා තියෙනවා. මම දැක්ක සමහර අය ඒගොල්ලන්ට ඕන විදියට ඕන අතට දාන. එහෙම බෑ. මේ වයිඩ් එක්සල් නියුක්ලික් අම්ල ප්‍රධාන ආකාර දෙකකි. ඒ ආකාර දෙක ලියන්න පුතේ. එක යට එක. පළවෙනි එක සම්මත විදියටයි 9යි දෙකම ලියන්න. අපි ඩිऑක්සිරයිබෝ නියුක්ලික් අම්ලය සම්මත ආකාරයට කියන්නේ DNA කිය. DNA. ඒකෙන් අදහස් වෙන්නේ ඩිऑක්සි. මේ හැම එකකටම පුතේ තේරුමක් තියෙනවා මේ වචනවල. ඔක්සිජන් පරමාණුවක් අඩු හින්දායි ඩිऑක්සි කියන්නේ. ඩිऑක්සි රයිබෝ නියුක්ලික් අම්ලය. රයිනෝ නෙමේ රයිබෝ. අනෙක් ආකාරය තමයි RNA. RNA කියන එකෙන් අදහස් වෙන්නේ රයිබෝ නියුක්ලික් අම්ලය. නියුක්ලික් අම්ල ආකාර දෙක ලිව්වට පස්සේ DNA කියලා කෙටි මාතෘකාවක් දාන්න. අර මොකද පුතේ ඔය ඇඳලා තියෙන ඔය සරුංගලයක් වගේ මොකක්ද ඇත්තටම? දැන් පුතේ ඔගේ මේ සීනි අණුවේ කාබන් 5ක් තියෙනවා. ඔයා ඔය 4යි නියදලා තියෙන්නේ. මේ පාද 4ක් දැම්මොත් පැත්ති. අදවලට ඔයගොල්ලන්ට කෝඩ් එකේ තියෙන එක ලියා ගන්න බෑනේ. හරි දැනුම මේක කියලා ලියන්න
ෂෙනෝලි කියන්නේ මේකේ තැනුම් ඒකකය. අනේක නිශ්ශබ්ද වෙයි. තැනුම් ඒකකය මොකද්ද DNA වල? ඩියොක්සිරයිබෝ නියුක්ලියෝටයිඩය. එහෙනම් තරුවක් දාලා ලියන්න. තැනුම් ඒකකය DNA යටතේ වනේ තැනුම් ඒකකය ඩියොක්සිරයිබෝ නියුක්ලියෝටයිඩයයි. ඔන්න තැනුම් ඒකකේ මම බෝඩ් එකේ ලියනවා. ඩියොක්සි පුතේ මේ වචන කඩ ලියන්නේ ඩියොක්සි රයිබෝ නියුක්ලි. ඕගලන්ට එක සැරේ ලියා ගන්න බැරි ඉඳලා මම කඩන්න. බැරිකම කියන්නේ ඩියොක්සිරයිබෝ නියුක්ලික් එකට යන්න ඕනේ. අම්ලයයි next ඩියොක්සිරයිබෝ නියුක්ලියෝ ටයිඩය. තැනුම් ඒකකය නේද ලියන්නේ? තැනුම් ඒකකය කවුද? මොකද ලියුවේ? අන්තිය ඇස්ලෙන්න ළමෙක් විදියට මං ගෙන්නනවා ඔයාගේ දෙමව්පියෝ. මං පණිවිඩය තරලා තියෙන්නේ දැන් ඉතින් අයියා. ආගෙන මට විශේෂයෙන් කියන්න ඕනේ දෙමව්පියන්. ඔබේ මේ ප්‍රමාණය ඉක්වන පන්තිය ඇසිරෙන්න නැස් වෙන්න එපා. පොඩි ළමයි. වැදගත්කමක් තියෙන්න ඕනේ. මම දන්න විදිහට ගොඩක් වැදගත් දෙමව්පියෝ. ඇත්ත කරන්න එපා ඒ දෙමව්පියන්. ඒ පාලනයක් තියාගන්න. තමුන්ගේ කට තමුන් පාලනය කරගන්න. එතකොට හරි. බලන්න ඔයගොල්ලෝ කොයි තරම් කැතයිද කියලා. ඔයන්ට මට ඔයන් කතා කරන්න ඕනේ. දෙවිලු දැන් මේ දෙමව්පියන් පණිවිඩ අරින්න ඕනේ. මාම නේද ඔයා? පණිවිඩය දෙන්න මට කතා කෝල් එකක් දෙන්න කියලා. ඔයාගෙන කියන්න. මං කියන්නේ. ඩියොක්සිරයිබෝ නියුක්ලියෝටයිඩයයි. ටයිඩය ඩියොක්සිරයිබෝ නියුක්ලියෝටයිඩයයි. ටික කොහොමද වචන? හරි. ඊළඟට පුතේ මේකේ ප්‍රධාන කෘත්‍යයත් අපි ඒකෙම ලියමු. ප්‍රවේණි තොරතුරු ගබඩා කිරීම තමයි කරන්නේ. ඒක කරන්නේ මේ න්‍යෂ්ටිය තුල. න්‍යෂ්ටිය කියන්නේ සෛලයේ කොටසක්. හරිද? එහෙනම් ඊළඟ තරුව දාලා ලියන්න. න්‍යෂ්ටියේ ඇති DNA තුල DNA තුල ප්‍රවේණි තොරතුරු ගබඩා වී ඇත. මේ DNA අණුවට පුතේ විශේෂ ව්‍යුහයක් තියෙනවා. දැන් ඔයාලා ඉගෙන ගත්ත මේ නියුක්ලික් අම්ල හැදෙන්නේ නියුක්ලියෝටයිඩ නිකන් බැඳිලා දාමයක් හැදිලා චේන් එකක්. එතකොට මේ DNA හැදෙනකොට එහෙම දාම දෙකක් එකට සම්බන්ධ වෙනවා. DNA අණුව හැදෙනකොට නියුක්ලියෝටයිඩ දාම දෙකක් සම්බන්ධ වෙනවා. ඒ දාම දෙක සම්බන්ධ වෙන්නේ සර්පිලාකාරව, කියන්නේ සර්පිලයක් විදියට සම්බන්ධ වීම වෙන්නේ. මෙන්න මෙහෙමයි.
මේ බලන්න මේ තියෙන්නේ එක නියුක්ලියෝටයිඩ් දාමයක්. මේ තියෙන්නේ අනෙක් නියුක්ලියෝටයිඩ් දාමය. මෙන්න මේ විදියටයි DNA අණුව හැදෙන්නේ. නියුක්ලියෝටයිඩ් දාම දෙක සර්පිලාකාරව ඇඹරීමෙන් මෙන්න මේ ව්‍යුහයට අපි කියනවා පුතේ ද්විත්ත හේලික්සීය ව්‍යුහය කියලා. අන්න ඒක හොයාගත්තා වොට්සන් සහ ක්‍රීක් කියන විද්‍යාඥයන් දෙදෙනා. හරිද? එතකොට මේකේ දල රූපයක් ඇඳගත්තාම ඇති. මේ දාම දෙක බැඳෙන්නේ අහගන්න එක දාමයක නයිට්‍රජනීය බෂ්පයක් අනෙක් දාමේ නයිට්‍රජනීය බෂ්පයක් එක්ක. මම ඒක මෙහෙම සරලව පෙන්නන්නම්. මේ තියෙන්නේ බෂ්ප. මේ කොටු වලින් පෙන්නලා තියෙන්නේ මොනවද? බෂ්ප. මේ ඉරෙන් පෙන්නන්නේ ඒවා අතර ඇති වෙන බන්ධන. පටේ වරවන්න. ජෙට් ඔය විදියට බැඳේ. මේක සරලව ඇඳලා DNA අණුවේ ව්‍යුහය කියලා ලියන්න. ඊට සරලව දරින්න රසන් දෙන්න ඕනේ නෑ. අයිති මල් කියලා. අන්න ඔයාලට මම කිව්වා ඔයාට දෙලින් දෙන දේ මෙතන කියන්න එපා. හරි මෙතන කියන්න එපා. ඇයි යන්නේ? ඔයගලගේ කටවාල් පුතේ ඔයගල තනියම ඉගෙන ගන්න පන්තියක් නෙමෙයිනේ. මම දැන් කියනවා පුතේ දැන් අම්මා එනවනේ මට ඔයත් එක්ක මට පාඩමට හරි කරදරයි. ගෙදරට ගෙනලා තනියම උගන්න ගන්න කියලා කියනවා. මොකද මෙතන අනෙක් ළමයින්ට වගේ කියන්න බෑ. ඔය එක්කෙනෙක් තේරුම් ගන්න. තමුන්ට පුළුවන් නම් තමන් පාඩුවේ වැඩේ කරගන්න නැත්නම් නෑ. බලාගෙන අපි ගන්නවා. අනෙක් එක්කෙනා. අනික තමුන්ගේ කට්ටට එනේන දේ කියන්න බෑනේ මෙතන පන්තියක්. ඒක කණ්ඩායමක් නෙමෙයි. වැදගත් ළමයි. තමුන්ගේ වැදගත්කමක් නැත්තම් තමුන් ඒක පෙන්නන්න දෙපා. එච්චරයි මම කියන්නේ. පෙන්නන්න දෙපා. මේක ඔයගලන් තේරුම් ගන්නනේ දැන් මේ DNA ගැනනේ උගන්වන්නේ. මෙතන DNA නේද දෙමව්පියෝ 140කගේ DNA නේ ඔයගලන්ගේ තියෙන්නේ. ඒතර ඔයගලන්ට එක ලක්ෂණ වෙන්න බෑනේ තියෙන ලක්ෂණ. ප්‍රවේණි තොරතුරු වෙනස් ඔයගලන්. ඒතර ඒ අනුව තමයි ඔයගල හැසිරෙන්නේ. ඔයගල යම් විදියකින් හැසිරෙනවා නම් ඒක ඉතින් අර දෙමව්පියන්ටත් ඒක ප්‍රශ්නයක්. කොටසක් ඉන්නවා මේ කටට එන්නේ මොනවද කියලා දාන්න. දෙනාගේම අනිත් දවසේ මම කටන කුඩු වෙන්න. නැහැදිච්චකම වනචරකම තිබ්බට කියවන්න. සිංහලෙන්ම කියන්න. ඕනේ නම් උඩ දඟලට ප්‍රශ්න ටිකක් දාන්න. ඒක නිකන් දාන්නකෝ. හරි. අපි නම් මෙතන මේ කමන්ට ඕනේ හැටියට. එහෙම කරන්න බෑ. හැමෝටම තියෙන සම අවස්ථාව එක. මම කාගේමත් වැඩිපුර ආය කිරීමක් කරන්නේ නැහැ. ඔක්කොමගෙම උගන්වන්නෙත් එක විදියට, අය කරන්නෙත් එක. ඒක නිසා කෙනෙකුට වැඩි බලතල නැහැ මෙතන අවශ්‍ය විදියට හැසිරෙන්න.
ඔව් දෙන්නේ එපා. ඊළඟ දවසේ පුතේ පාඩමට අවශ්‍ය කරන වගු ටිකක් තියෙනවා. මම මේ වගු ටික ඔයගොල්ලන්ට දානවා group එකට. මම ඔන්නම් PDF කරලා දාන්න. හැබැයි ඊට වඩා මම බලාපොරොත්තු වෙන්නේ ඔයගොල්ලෝ ඒ ටික වෙනම කොළවල ලියාගෙන දැන් ඔයගොල්ලන්ට පාඩමේ අදාළ තැනට අලවන්න පුළුවන් වෙන විදිහට කොළවල ලියාගෙන. හරිද? දැන් ආයි සතියකට නිවාඩුවකින් පස්සේනේ හම්බ වෙන්නේ කාලය තියෙනවා. ලියාගෙන ඉන්න ඕනේ. මල්ලිලාට 23 තියලා නිවාඩු. මල්ලිලාට නිවාඩු 30 නිවාඩු. එහෙනම් කොයිද 23 නිවාඩු නෑ. හරි දැන් බලන්න. එමන අපි DNA ගැන ඔය ඇති RNA ගැන බලමුද? ලියන්න මාතෘකාව RNA කෙටි මාතෘකාවක් ලියන්න. කද්දේවි RNA ලියන්න මේව තැනුම් මේකකය රයිබෝනියුක්ලියෝටයිඩයයි තැනුම් ඒකකය රයිබෝනියුක්ලියෝටයිඩයයි. එතකොට පුතේ DNA ප්‍රවේණි තොරතුරු ගබඩා කරන්නයි උදව් වෙන්නේ. නැත්නම් කෘත්‍ය වෙන්නේ. RNA වල කෘත්‍ය වෙන්නේ ප්‍රෝටීන සංශ්ලේෂණය. ප්‍රෝටීන නිපදවන එක තමයි RNA වල කෘත්‍ය වෙන්නේ. එහෙනම් තරුවක් දාලා ලියන්න ප්‍රෝටීන සංශ්ලේෂණයට ඊළඟ තරුව ප්‍රෝටීන සංශ්ලේෂණයට දායක වේ. ප්‍රෝටීන සංශ්ලේෂණයට දායක වේ. දැන් අපි නියුක්ලික් අම්ල වර්ග දෙකක් ගැන කතා කළා. නියුක්ලික් අම්ල හැදෙන හැටි ප්‍රධාන ඒකෙක් නියුක්ලියෝටයිඩ් කියන්නේ නියුක්ලික් අම්ල හැදිලා තියෙන තැනුම් මේකක මොනවද කිව්වා? තැනුම් මේකකේ නැත්තම් නියුක්ලියෝටයිඩයේ සංඝටක තුනක් තියෙනවා කියන එක කිව්වා. දැන් අවසාන වශයෙන් අපි නියුක්ලික් අම්ල ගැන කතා කරනකොට පොදුවේ කාර්යභාරය කියනවා. අපි අර අනික් ඒවාත් එහෙම තමයි පොදු කාර්යභාරය අවසානයේ කතා කරන්නේ. ලියන්න මාතෘකාව නියුක්ලික් අම්ලවල වැදගත්කම. මොකක්ද? ව්‍යුහේද එක දාමය. නියුක්ලික් අම්ලවල වැදගත්කම. එතකොට පුතේ අපි ප්‍රවේණි තොරතුරු ගබඩා කරනවා කියලා කිව්වා. එතකොට
මේ ප්‍රවේණි තොරතුරු ඊළඟ පරම්පරාවට යනවා. අපි කියනවා ඒකට ප්‍රවේණි තොරතුරු පරම්පරාවෙන් පරම්පරාවට සම්ප්‍රේෂණය කරනවා කියලා. ඒ කරන්නේ DNA ඔස්සේ. ප්‍රවේණි තොරතුරු සම්ප්‍රේෂණය කරන්නේ මොන ඔස්සේද? DNA ඔස්සේ. ඒ වගේම ප්‍රෝටීන සංශ්ලේෂණයට දායක වෙනවා. දැන් අපි කෘත්‍යයන් 3ක් කිව්වා. ප්‍රවේණි තොරතුරු ගබඩා කරනවා, ප්‍රවේණි තොරතුරු පරම්පරාවෙන් පරම්පරාවට සම්ප්‍රේෂණය කර. ඒ වගේම ප්‍රෝටීන සංශ්ලේෂණය සිදු කර. ඊළඟට පුතේ මේ සෛලය තුල සිදුවන ක්‍රියා පාලනය කිරීමකුත් මේ නියුක්ලික් අම්ල වලින් කෙරේ. මොකද ඔයාලා දන්නවා මේ තාම දන්නේ නැහැ නේ. 6 වෙනි ඒකකයේ ඔයගොල්ලෝ සෛලය ගැන ඉගෙන ගන්නවා. මම 11 වගේ මතකයක් ආවේ. එතකොට මේ සෛලයේ සංඝටක සහ කෘත්‍යයන් ලැජ්ජාව නේද? සෛලයේ සංඝටක සහ කෘත්‍යයන් ගැන කතා කරනකොට න්‍යෂ්ටිය කියන කොටසේ කාර්ය වෙන්නේ සෛලීය ක්‍රියා පාලනය කිරීම. ඒතර න්‍යෂ්ටිය ඇතුලේ තියෙන්නේ මේ DNA සහ RNA. දැන් සෛලීය ක්‍රියා පාලනය මේ න්‍යෂ්ටික අම්ලවල කෘත්‍යයක් වෙනවා. ඒ වගේම පුතේ ඔයාලා ශුද්‍ර ජීවීන් කාණ්ඩයක් විදියට වෛරස ගැන ඉගෙන ගත්තා. එතකොට මේ වෛරස වල හැම වෛරසයකම තියෙනවා එක්ක DNA නැත්නම් RNA. හැබැයි ඔය දෙකම වෛරස තුල නැහැ. එකම වෛරසය තුල නියුක්ලික් අම්ල දෙකම නැහැ. එක්ක DNA එක්ක RNA තමයි තියෙන්නේ. ඒ කියන්නේ සමහර වෛරස වල එහෙමනම් ප්‍රවේණි ද්‍රව්‍ය විදියට ක්‍රියා කරන්නේ මොනවද? RNA. RNA වෛරස තියෙනවා. ඊළඟට අනෙක් එක තමා පුතේ අහගන්න මේ DNA දෙමාපියන්ගේ DNA දරුවන් තුලට යනකොට මේ DNA අණු බෙදිලා තමයි යන්නේ. එහෙම DNA අණු බෙදෙනකොට ඒවායේ වෙනස්කම් ඇති වෙනවා. මේ DNA තුල සිදුවන වෙනස්කම් වලට අපි කියන්නේ ප්‍රවේණික ප්‍රභේදන කියලා. ඒ ප්‍රවේණික ප්‍රභේදන නිසා තමයි මේ ජීවීන් තුල වෙනස්කම් ඇති වෙන්නේ. ඒතර ජීවීන් තුල ඇතිවන මේ ප්‍රවේණික ප්‍රභේදන නැත්තම් වෙනස්කම් හේතු වෙනවා පරිණාමය සඳහා. දැන් පරිණාමය කියලා කියන්නේ මේ ජීවීන් වෙනස් වෙමින් යන්නේ. පරිණාමය අතීතයේ සිදුවන වර්තමානයේ සිදුවන අනාගතයේදී සිදුවන ක්‍රියාවලියක් විදිහටයි හඳුන්වන්නේ. දැන් ඕගොල්ලෝ දන්නවනේ පුරාතනයේ මානවයා වර්තමාන මානවයා අනාගත මානවයා මීටත් වඩා වෙනස් වෙන්න පුළුවන්. ඕ දැන් නම් වෙනස්ම මානවයෙක් ඉන්නේ නේ. හරිද? එහෙමනම් ඒ වෙනස් වීම සිදු වෙන්නේ ප්‍රවේණික ප්‍රභේදන ඔස්සේ. මොකද යා? ඒතකොට ඒ ටික තමයි පුතේ නියුක්ලික් අම්ලවල වැදගත්කම කියලා කියන්නේ. ඉක්මනට මේ ටික ලියා ගන්න ඔයගලන්ට අද පොඩි පුනරීක්ෂණයකුත් කරන්න ඕන. පළවෙනි එක ප්‍රවේණි තොරතුරු ගබඩා කිරීම. ඉක්මනට ලියන්න ප්‍රවේණි තොරතුරු ගබඩා කිරීම. දෙක ප්‍රවේණි තොරතුරු දෙක පරම්පරාවෙන් පරම්පරාවට ප්‍රවේණි තොරතුරු පරම්පරාවෙන් පරම්පරාවට සම්ප්‍රේෂණය කිරීම. සම්ප්‍රේෂණය කිරීම.
සම්ප්‍රේෂණය කිරීම. තුන්වෙනි එක ප්‍රෝටීන සංශ්ලේෂණය. ප්‍රෝටීන සංශ්ලේෂණය. ප්‍රෝටීන සංශ්ලේෂණය. ප්‍රෝටීන සංශ්ලේෂණය. 4 සෛලයේ සියලුම ජීව ක්‍රියාවලී පාලනය කිරීම. සෛලයේ සියලුම ජීව ක්‍රියාවලී පාලනය කිරීම. ඊළඟ ඇතැම් වෛරසවල ප්‍රවේණි තොරතුරු. මොකද ඩීජේ? ඇතැම් වෛරසවල ප්‍රවේණි තොරතුරු ගබඩා කිරීමට RNA වැදගත් වේ. ඊළඟ DNA අණු විකෘති වලට භාජනය වී. මේ වෙනස්කම් වලට විකෘති කියලා කියනවා. විකෘති වලට භාජනය වී ඇතිවන ප්‍රභේදන. විකෘති වලට භාජනය වී ඇතිවන ප්‍රභේදන පරිණාමය සඳහා දායක වේ. එතකොට පුතේ මේ ජෛවාණු 4 තමයි අපි ඉවර කළේ. නමුත් ජීවී දේහ ගොඩනැගෙන්නේ කාබනික සංයෝග වලින් විතරක් නෙමෙයි. තව අකාබනික සංයෝග තියෙනවා අපිට කතා කරන්න. ඒ වගේම සුළු වශයෙන් වැදගත් වෙන, ඒ කියන්නේ සුළු වශයෙන් වැදගත් නෙමෙයි, සුළු වශයෙන් තියෙන ඊටාම වැදගත් කාබනික සංයෝග කාණ්ඩයක් ගැනත් අපි කතා කරනවා. විටමින් ගැන. ඒතර ඒ ටික සම්පූර්ණ වුණාම තමයි තියරි කොටස ඉවර වෙන්නේ. මම ඔයගලන්ට ලබන සතියේ නිවාඩු දෙන්න නිසා ඊළඟ සතියේ එනකොට වගු ටිකක් දානවා. ඒවා ඔයගොල්ලෝ වෙනම ලියාගෙන A4 කොලයක ලියන්න. මට ප්‍රශ්නයක් නෑ. මම ඕනම් PDF කරලා දාන්නම්. මේ ඔයගලන්ට අච්චු පොත් නැති නිසායි මේ කියන්නේ. මම වඩා කැමති වෙන්නේ ඒ වගු අතින් ලියන්න. A4 කොලවල අතින් ලියාගෙන ඒකයි වැදගත් වෙන්නේ print out ගන්නවට වඩා. එක පැත්තක ලියන්න මොකද අලවන්න ඉඩ තියන්න ඕන නිසා. තනි පැත්තේ ලියන්න. හරි පුතේ දැන් අභ්‍යාස පොත් ගන්න මේ. ඔයාලා අභ්‍යාස ලියන්න වෙනම පොතක් තියෙන්න ඕනේ 6-9 දී එහෙම කරා. දැනට ඔය තියෙන පොතේ හරි කොටසක් වෙන් කරගන්න. මොකද ඔයගොල්ලන්
පේපර් ක්ලාස් එකක් කරනකොට කොහොමත් වෙනමම තමයි ප්‍රශ්නවලට උත්තර ලියන්න ඕනේ. ඒක වෙනම කරන දෙයක් නිසා මේ ඔය පොතේ පොඩි කොටසක් හරි වෙන් කරගන්න පන්තිය වෙලාවේ කරන අභ්‍යාස කරන්න. පන්තිය වෙලාවේ කරන අභ්‍යාස. ඉන්න පුතේ තාම පොඩක් ඉන්න ඉවර නෑනේ අභ්‍යාස ලියන්න. පළවෙනි ප්‍රශ්නය 5 minutes. ජීවි දේහ ගොඩනැගීමට ලියන්න ජීවි දේහ ගොඩනැගීමට දායක වන ජීවි දේහ ගොඩනැගීමට දායක වන ජෛව අණු දෙහිර පවන් කියලා ඉන්නවා ජෛව අණු හතර නම් කරන්න ජෛවාණු හතර නම් කරන්න ඊළඟ ප්‍රශ්නේ එම එක් අණුවේ තැනුම් මේකකය සඳහන් කරන්න එම එක් අණුවේ තැනුම් ඒකකය සඳහන් කරන්න ඊළඟ එක් ජෛව අණුවේ වැදගත්කම් එක් ජෛව අණුවේ වැදගත්කම් දෙක බැගින් ලියන්න වඩා ලියන්න වෙලාව මදි පුතේ ඉක්මනට ලියන්න විනාඩි 10ක් ගත්තට කමක් ඔයාලේ කාඩ් අරන් තියෙනයි මම කරන්නේ කාඩ් එක මේ ඔයා කතා නවත්තලා වැඩේ කරන්න. හොඳ පුතා. මම පුතාලා ගොඩක් මම එක්කෙනාගේ පොත් බලනවා ඒ බලලා සම්පූර්ණයට යාගෙන ලියවන. යාගෙන ලියවන. දැන් ලෑස්ති වෙන්න එපා. තව විනාඩි 10ක් යනවා කියලා නිකන්.
යාගෙන කියවන. ඊජු උත්තර කොහෙද තියෙන්නේ මේ? පොතේ නෑ. මෙදි? පින්නන්නේ. ඊජු මේ උත්තර කොපි කරා. මේක ලියලා නෑ අක්කා. මට බුදු වෙනවා. මුලක් විතරයි. අපානේ නෑ. වෙන පොතක් ගන්නවනේ පුතේ. ඊට පස්සේ පොතේ ලියන්න බෑ. අපේ සතිය නිවාඩුනේ. තේරුම් ගන්න බැයිද? මේ ඔක්කොගේ වැදගත් කම් දෙක ගන්න යනවද? ඔව්වනේ දැන් වැදගත්කම් 6ක් විතර ලිව්වනේ එක ජෛවාණුවකට. දෙකක් ලියා ගන්න බැයිද? ඔළුවේ දෙකක් නැද්ද? ඔය ඒ වගේ
සංදාල වචන කියන්න සන්දාල දේවල් නම් කියන්න පුළුවන්. ටිකක් බලන්න. ළමයි ඔහොමනම් හරියන්නේ. දැන් අපි ජෛවාණු හතරම කතා කරලා ඉවරයි. ජෛවාණු හතර නම් කරන්න බැයි නම් මොකද්ද? කියන්න ජෛවාණු හතර. මොනවාද ජෛවාණු හතර? නිශ්ශබ්ද වෙන්න. ප්‍රෝටීන ජෛවාණු හතර එකක් කියන්න සනුගි. කාබෝහයිඩ්‍රේට්. තව එකක් ප්‍රෝටීන. තව එකක් ලිපිඩ. අනෙක් එක අද ඉගෙන ගත්තා. අද ඉගෙන ගත්ත ජෛවාණු අනෙක් එක. නියුක්ලික් අම්ල පුතේ අද ඔයගොල්ලෝ ජෛවාණු දෙකක් ඉගෙන ගත්තානේ. ලිපිඩ සහ නියුක්ලික් අම්ල. හරි එහෙමනම් හරියට ලියපු අය හරි දාගන්න. ඉන්න ටිකක් අපි කියනවා කාබෝහයිඩ්‍රේට, ලිපිඩ, ප්‍රෝටීන, නියුක්ලික් අම්ල. දැන් ලියා ගන්න ඕනේ පාඩම් කරගන්න. ඊළඟට එම එක්කෙක් ජෛව අණුවේ තැනුම් මේකක දනුජ කියන්න කාබෝහයිඩ්‍රේට තැනුම් ඒකකය. මොනොසැකරයිඩ් තෙවිරු ප්‍රෝටීන වල ඇමයිනෝ අම්ල දෙවුමි ලිපිඩ වල අද ඉගෙන ගත්තේ. ග්ලිසරෝල් සහ ලිපිඩ වල මං අහන්නේ පුතේ තැනුම් ඒකකය. ග්ලිසරෝල් සහ මේද අම්ල. ලීෂා නියුක්ලික් අම්ල වල තැනුම් ඒකකය අහන්නේ නියුක්ලියෝටයිඩය. අනිවාර්යෙන් ඕගොල්ලෝ ජෛවාණු හතරේ තැනුම් ඒකක දැනගත යුතුමයි. ඊළඟට ජෛවීය වැදගත්කම්. අමායා කියන්න කාබෝහයිඩ්‍රේට් වල ජෛවීය වැදගත්කම් එකක්. අමායා ඔය ඔක්කොමටම පුතේ ශක්ති ප්‍රභවය කියන එක ලියන්න පුළුවන් DNA හැර. නියුක්ලික් අම්ල වලට කියන්න බෑ ශක්ති ප්‍රභවයක් කියලා. කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන, ලිපිඩ ඔය තුනම ශක්ති ප්‍රභව විදියට ක්‍රියා කර. තව එකක් සවනී සංචිතාහාරයක් ලෙස. තව එකක් ව්‍යුහාත්මක සංඝටන. එමනම් ඉසිදු කියනවා බලන්න ප්‍රෝටීන වල වැදගත්කම් එකක්. ප්‍රෝටීන දැන් මම කිව්වනේ නියුක්ලික් අම්ල හැර අනෙක් ජෛවාණු තුනම ශක්ති ප්‍රභව. තව කවුද හිමංස කියන තව එකක් සංචිත ආහාරයක් ලෙස. දැන් මේ ප්‍රෝටීනනේ කතා කරන්නේ. තව එකක් කවිශ්වර ඒක පුතේ වැදගත්කමක් නෙමේ. ඒක තියෙන ප්‍රමාණය මේ ඉටු කරන කාර්යයක් හෝමෝන ලෙස, ප්‍රතිදේහ ලෙස, එන්සයිම ලෙස. ඊළඟට අපි අද ලිපිඩ ගැන කතා කරා, නියුක්ලික් අම්ල ගැන කතා කරා. ඔව්. දුමිඳු ලිපිඩ වල වැදගත්කමක් කියන්න හයක් ලිව්වා. ඔය හයක් දෙන්නේ අඩුම තරමින් දෙකක්වත් මතක තියාගන්න ඕනේ. ශක්ති ප්‍රභවයක් ලෙස. සදෙව් තව එකක්. ලිපිඩ වල වැදගත්කම ජල සංරක්ෂණය. නෑ නෙමේ තියෙනවා කියනවා. මොකද නැති වෙන්න. මොනක්ද දැන් මං ඇහුවේ ඔයාගේ? මං කිව්වේ ලිපිඩ වල වැදගත්කමක් කියන්නේ. එයා මේ දාම්ල. ඉතින් ඔයා කියන එක නෙමෙයිනේ පුතේ මං අහන එකට නේ ඔයා උත්තර දෙන්න ඕනේ. දැන් ලිපිඩ වල වැදගත්කම් හයක් ලිව්වනේ එක යට එක. එකක් කියන්න. දැන් ඔයාගේ ඔය සමට යටින් යන්තම් හරි තියෙනවනේ අදස්තරමීය නේද? කියන්නකෝ ඒකෙන් කරන්නේ මොකක්ද?
දේහ උෂ්ණත්වය පොඩ්ඩක් තියනවා මේ ඔයා කෙලින් ඔයාගේ තියෙන මේ අදස්තරමේ මේ දේහ උෂ්ණත්වය යාමනය ඕ මන් දන්නේ ඊළඟට නියුක්ලික් අම්ලය ඔව් ඔව් ඉන්නවා මම යවන්නේ පොඩ්ඩක් ඉන්නවා පන්ති ඇරිලා හරි ඊළඟට ෂෙනුකි කියන්න පුතේ නියුක්ලික් අම්ල වල එක වැදගත්කමක් ප්‍රෝටීන් සංශ්ලේෂණයට දායක වෙන අණු තව එකක් කොහොම අමාරුවෙන් බලාගෙන කිව්වනේ ප්‍රවේණි තොරතුරු ගබඩා කිරීම රොසෑන තව එකක් කියන්නේ සෛලීය ක්‍රියාවලි පාලනය කිරීම පිටිපස්ස පේලියෙන් කවුද යහාලි එකක් කියන්නේ පරම්පරාවෙන් පරම්පරාවට ප්‍රවේණි තොරතුරු සංරක්ෂණය එහෙමනම් පුතේ මේ අවුරුද්දට නියමිත පන්ති අවසానයි හරිද හැමෝටම සුබ නත්තලක් සුබ අලුත් අවුරුද්දක් වේවා අලුත් අවුරුද්දේ හය ශ්‍රේණිය විද්‍යාව 2026 නව අධ්‍යයන වසර වෙනුවෙන් නව බඳවා ගැනීම ආරම්භුණා. නව මොඩියුල ක්‍රමයේ යටතේ අනාගත වැඩ ලෝකයට අවැසි නිපුණතාවලින් යුත් සිසු පරපුරක් බිහි කිරීම වෙනුවෙන් පසුගිය වසරවල 100% ප්‍රතිඵල සමගින් විතිමත්ව හරවත්ව ගොඩනැගෙන විද්‍යා සන්නාමය ෆිසිකල් ක්ලාසස් රාගම ලංකාවම ආවරණය කරමින් ඔන්ලයින් ස්තූම් තාක්ෂණය ඔස්සේ නව පන්ති ආරම්භය දෙසැම්බර් 9 වනදා සිට සියලුම පන්ති රෙකෝඩින් ලබා දේ. මෙහෙයවීම විෂයමාලා වෙනස් වීම පිළිබඳ පුහුණුවලක් වසර 29ක් රජයේ පාසලක විද්‍යා ආචාර්ය භාග්‍යා ජයසේකර 2026 නව අධ්‍යයන වසර වෙනුවෙන් විද්‍යා විෂයේ නවමානයන් සොයන දරුවන්ගේ අසම විද්‍යා වැඩබිම පසුගිය වසරවල 100% ප්‍රතිඵල සමගින් ෆිසිකල් ක්ලාසස් රාගම ලංකාවම ආවරණය කරමින් ඔන්ලයින් සූම් තාක්ෂණය ඔස්සේ නව පන්ති ආරම්භය දෙසැම්බර් මුල් සතියේ සිට සියලුම පන්ති රෙකෝඩින් ඔබ වෙත ලබා දේ. මෙහෙයවීම භාග්‍යා ජයසේකර වැඩි විස්තර සඳහා 071 60 45 189 070 101 11 99